ආයුබෝවන්. ඔබ මේ එක්ව සිටින්නේ SL Vision News සමගින්. WhatsApp මගින් සිදු කරන මූල්‍ය අපරාධවල වැඩිවීමක්. WhatsApp මගින් සිදු කරන මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී WG ජයනසිරි මහතා ස්ථාන කළේ පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි. WhatsApp සමූහ භාවිතා කිරීමේදී මෙම ජාවාරම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව සහකාර පොලිස් අධිකාරී WG ජයනසිරි මහතා පවසයි. ඒක කරන්නේ සමාජයේ පිළිගත් තනතුරු දරන පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් සොයා ගන්නවා. ඊට පස්සේ යාගේ දිනචර්යාවට ගැළපෙන විදිහේ පණිවිඩයක් එනවා. අහවල් වෙලාවට මේ මාතෘකාව යටතේ Zoom මීටින් එකක් තියෙනවා. ලොග් වෙන්න කියලා. ඒ වුණ ලින්ක් එකට ඇඩ් වුණාම මීටින් එකට ඇඩ් වෙන එක ස්ථිර කරන්න වාට අංකයක් එයි. ඒක අපිට ලබා දෙන්න කියලා පණිවිඩයක් එයි. මේ ඉන්නේ තව කවුරු හරි කෙනෙක් මේ දුරකථන අංකයට WhatsApp ගිණුමක් හදලා WhatsApp ආයතනයෙන් එවන OTP එක තමයි ඉල්ලන්නේ. කවුරු හරි ඒක දීපු ගමන් අර පණිවිඩය එවපු තැනත්තා ඔයාගේ WhatsApp ගිණුම ගන්නවා. එතකොට ඔයාගේ සියලු තොරතුරු අර වංචාකාරයා ළඟට යනවා. එයා යවනවා ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට මට පොඩි ප්‍රශ්නයක් මට සල්ලි එවන්න කියලා. ගොඩක් අය විශ්වාස කරලා සල්ලි දානවා. ගොඩක් දවස් ගිහින් තමයි දැනගන්නේ ඔයාගේ WhatsApp ගිණුම නැති වෙලා කියලා. එතකොට සෑහෙන දෙනෙක් මේ වංචාවට හසු වෙලා ඉන්න පුළුවන්.